manganese hepatoxide. manganese hepatoxide කියන්නේ කාබනික ද්‍රව්‍ය වියෝජකයක්. මේකට අපි පාවිච්චි කරනවා සාන්ද්‍රාම්ලයක්. ඒ තමයි සල්ෆියුරික් අම්ලය සහ පොටෑසියම් පර්මංගනේට්. පොටෑසියම් පර්මංගනේට් බොටල් එක පොටෑසියම් පර්මංගනේට් සහ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ මිශ්‍රණයක් තමයි මෙතන පාවිච්චි වෙන්නේ අපි. දැන් මම මේකට ප්‍රථමව සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ මිලිලීටර් 5ක් මිලිලීටර් 5ක් මම මිලි 10 බීක එකකට වෙන් කර ගන්නවා. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ මිලිලීටර් 5ක් මිලි 10 බීක එකකට වෙන් කරගෙන මම මේක ඒ වගේම මෙතන වොෂ් ග්ලාස් එකක් තියෙනවා. මේ වොෂ් ග්ලාස් එකට පොටෑසියම් පර්මංගනේට් ඔක්සිඩයිස් එකක් මේක ප්‍රබලයි. මේකෙන් කිහිපයක් එකතු කරනවා. පළපෙන පොටෑසියම් පර්මංගනේට් දම්ප හැටි. දැන් මම පොටෑසියම් පර්මංගනේට් සහ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ප්‍රවේශමෙන් එකතු කර ගන්නවා. ඩ්‍රොප් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට එකතු කරන්නත් පුළුවන්. මේ විදිය පහසුයි. මේ පහසු ක්‍රමයක් තමයි මම භාවිත කරන්නේ. දැන් මම මේ මිශ්‍රණය සෙමෙන් කලවම් කර ගැනීම සිදු කරනවා. සාන්ද්‍ර අම්ලයක් ඉන්න ඉතාමත් පරිස්සමට මේ වැඩේ කරන්නේ. අපිට බලා ගන්න පුළුවන් පොඩි එක්ස්ප්ලෝසිව් ගතියක් තියෙනවා. මොකද මේක රියැක්ෂන් එකේදී මේක විශාල තාපයක් නිපදවන්න පුළුවන් හැකියාව මේකේ තියෙනවා. දැන් මේක පොඩි ගෑස් එකක් රිලීස් වෙනවා. දම්ප හැටි වායුවක් ටිකලක් ඇද්දි බලන්න පුළුවන්. හොඳින් නිරීක්ෂණය කරන්න. අපිට බලන්න පුළුවන් පොඩි දම්ප හැටි වායුවක් රිලීස් වෙනවා. ඒ වගේම දැන් මම මේකට පුළුන් කාබනික ද්‍රව්‍යයක් විදිහට මම තෝරගන්නේ පුළුන් එකතු කරලා මම මේ බීක එකෙන් හොඳට බලන්න. අපිට බලන්න පුළුවන් විනාඩි තප්පර 10ක් 15ක් විතර යනකොට මේක එක්ස්ප්ලෝෂන් එකක් වෙලා මේ ගිනි ගන්න පටන් ගන්නවා. ලොකු ගෑස් එකකුත් හැදෙනවා බාහිර. මේක කාබනික ද්‍රව්‍ය වියෝජකයක් හින්දා මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය සියල්ලම වියෝජනය කිරීමේ හැකියාව මේකට තියෙනවා. මේක පොඩ්ඩක් ඩේන්ජරස් ටොක්සික් ගතියක් නෑ මේ ගෑස් එකේ. මොකද මේක මැංගනස් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් තමයි රියැක්ෂන් එකෙන් යන්නේ. පොටෑසියම් තියෙනවා ප්‍රබලයි. බලන්න දැන් මේ වයිට් කලර් තිබ්බ ඒ කියන්නේ විනිවිද පේන බීක එක සම්පූර්ණයෙන්ම අලු පාට වෙලා ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පිරලා කාබනික ද්‍රව්‍ය මේකට දැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම මට මේක දැන් ටච් කරාම මේ දැනෙනවා තාපයක් නිපදෙලා තියෙනවා. විශාල තාපයක්. කියන්නේ ශක්තිය විශාල වශයෙන් නිදහස් වෙනවා. ඒ වගේම මම මේක පොඩ හිමීට ඕපන් කරනවා. අන්න ගෑස් එකක් යනවා බලන්න මේ. පොඩක් ලස්සනයි මේක කැම් එක නැත්නම් මේක මේ වේලින්ම ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබ් එකක් ඇතුළතම තමයි ගන්න ඕනේ. මේකට ලස්සන විදියක් තියෙන්නේ. බාන්න හොඳින් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙතන. බාන්න මේකට වෙලා තියෙන්නේ දැන් මම මේක drop voice water එකතු කරනවා. වතුර සල්පයක් බිඳුව ගානේ. තව ඕනම් කොටන එකතු කරන්න පුළුවන් අපිට අවශ්‍ය නැහැ. චූටි කොටසක් එකතු කරනම අපි ටෙස්ට් එකටම එකතු කරනවා. මේ වගේ සරල පරීක්ෂණ සරලයි වැඩක් නැහැ කරලා. නිකන් ආසාවට වගේ කරන්නේ. බලන්න. අපි බලමු අම්ල සල්පයක් එකතු කරලා. මේකට. ඔන්න සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයෙන් ප්‍රොපෝස් එකතු කරනවා. මේ තා පොඩක් රියැක්ෂන් එක ස්පීඩ් කරන්න. නැත්තම් ටිකක් වෙලා යනවා මේක. දැන් එකපාරක් රියැක්ෂන් වුණානේ. රියැක්ෂන් එක දෙපාරක් වෙන්නේ නෑ හැම ලේසි. අපිට බලන්න පුළුවන් රියැක්ෂන් එකක් නොවුනත් කොටන එක දී වෙලා ගියා. ඒ කියන්නේ කොටන එකේ තිබ්බ කාබනික ද්‍රව්‍ය ඔක්කොම ටික වියෝජනය වුණා. මේ අපිට මෙතනින් එහාට ලොකු රියැක්ෂන් එකක් බලා ගන්න බෑ මේකේ. මොකද මේක අර ප්‍රතික්‍රියාව බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා. ඉතින් thank you for watching.